නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේලෝ යතහා ඒක ඝනෝ වාතේන සමීරතේ එවං නින්දාපසංසාසු න සමිඤ්ඤන්ති පණ්ඩිතාති. ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණා විලාසී පින්වතුනි, අද දිනෙහිදී මේ අරමුණු කරගන්නට යෙදිච්ච ගාථා රත්නය දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් කුද්දක නිකායට අයිති ධම්මපද පාළියේහි පණ්ඩිත වර්ගයේ 6 වන ගාථා රත්නයේ වශයෙන් දේශනා කරන ලදයි සඳහන් වන මේ ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ එකල්හි අප සියලු දෙනාම දන්න 80 මහා ශ්‍රාවක චරිතයක් ලෙස ප්‍රකටව සිටි මේ ශාසනයේ කීර්ති ഘോഷානාද පැතුරුවා වූ එක්තරා මහරහතන් වහන්සේ නමක් උදෙසා උන්වහන්සේගේ ගුණයන් පෙන්වීමට, මහරහතන් වහන්සේලාගේ ගුණය පෙන්වීමට, ප්‍රකට කිරීමට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිච්ච ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ කෙටි අර්ථයක් මුලින් කිව්වොත්, සේලෝ යතහා ඒක ගනෝ, යම්කිසි විදිහකට යම්කිසි ආකාරයකට ඒක ඝනෝ, ඒ කියන්නේ සිඳී බිඳී නොගොස් වෙන වශයෙන් නොවූ ඒක ඝන වූ පාෂාණයක්, ඒක ඝන වූ පර්වතයක්, ගල් කන්දක් කියලා ගමු. මේ ගල් පර්වතය වාතේන සමීරතේ න වාතේන සමීරතේ, වාතයෙන් කම්පාවටපත් නොවි, වාතයෙන් නොසැලී කිසිදු සසල බවක් නොදක්වා දසතින් සුළං සමාගෙන ආවත්, දසතින් සුළඟ හැමුවත් යම් කිසි ආකාරයකට දේක ඝන වූ පාෂාණයක් තියෙන්නේ, පවතින්නේ. ඒවං නින්දා ප්‍රශංසාසු, නින්දා ප්‍රශංසා ආදී දේවල් වලදී, ඒ වගේ ධර්මතාවයන් වලදී, ධර්ම අවස්ථාවන් වලදී නසමිඤ්ඤන්ති පණ්ඩිතා, පණ්ඩිතයන් විසින් ඒ අවස්ථාවන් වලදී කම්පාවටපත් නොවි නොසැලී සිටිනවා කියන අර්ථය තමයි පෙන්වන්නේ මේ ගාථාවේ. එතකොට මේ ගාථාව කුමන අරමුණින්ද දේශනා කරේ, මේ වගේ අදහසක් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුනේ කියන එක සලකා බලනකොට ධම්මපද පාළියේහි සඳහන් වෙනවා මේකේ නිධාන කතාව. කුමක්ද නිධාන කතාව? අප සියලු දෙනාම දන්න ලකුණ්ඨබද්දිය මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයෙහි මිහිරි හඬ ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබාගෙන 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ලෙස වැඩ සිටියා. හැබැයි මේ පින්වුතුන් දන්නවා උන්වහන්සේගේ ශරීර ප්‍රමාණය අසා ඇති බොහෝ දෙනෙක් නිකුත් ප්‍රකෘති මිනිසෙකුට වඩා, ප්‍රකෘති ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වඩා යම්කිසි ලෙස විකෘතියටපත් වෙච්ච ශරීරයක්. ප්‍රකෘතියේ නොවන ඕනෑම දෙයක් විකෘතියක්. එතකොට ප්‍රකෘතියක් නොවිච්ච ශරීරයක් තිබුණු මේ ලකුණ්ඨබද්දිය මහරහතන් වහන්සේ මොන වගේද කියනවා නම්, උන්වහන්සේගේ ශරීරය බොහොම කුඩාවට තිබුණා. ඒ කියන්නේ මිටි. ඒ වගේම වර්ණයෙන් උන්වහන්සේ බොහොම දුර්වර්ණයි. දැක්ක ගමන් කෙනෙක්ට නැවත වතාවක් හැරී බලන තරම් ලස්සනක් උන්වහන්සේ තුල තිබුණේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ මේ සෙනසුනේහි වැඩ සිටි අනිත් පෘථග්ජන සාමණේර උපසම්පදා ආදී යම් යම් උසුළු විසුළුකම් කරන කෙලස් වලින් ගැවසී සිටියා වූ අනිත් ස්වාමීන් වහන්සේලා මේ ලකුණ්ඨබද්දිය මහරහතන් වහන්සේ රහත් බව උන්වහන්සේ ප්‍රකට නොකර සිටිය බැවින් මේ ස්වාමීන් වහන්සේගේ කන් වලින් අදිනවා, තට්ටේ පිරිමදිනවා, ශරීරය අරහින් මෙහෙන් අදිනවා, සිවුරු කොණෙන් අදිනවා. උන්වහන්සේව නිකන් මේ ඔවුන්ගේ විනෝදයට භාජනය කරන්න, ඔවුන්ගේ හාස්‍යයට ලක් කරන්නට යොදාගත්තා. ඉතින් සඳහන් වෙනවා කන් වලින් එහෙම ඇදලා කොහොමද බාප්පේ
ඇයි මේ සසර කලකිරිලාද මහණුනේ කියලා ඒ වගේ විප්‍රකාර වලින් මේ ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේව මේ කම්පාවට ලක් කරන්නට කොන් කරන්නට තෙත් කරා. ඉතින් මේක බොහොම දැන් ප්‍රචලිත වෙච්ච කාරණාවක්. මොකද්ද කාරණාව? ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ බොහෝ දෙනාගේ මේ ලකුණ්ඨ බද්දිය ස්වාමීන් වහන්සේ ලෙස ප්‍රකටව සිටි මේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් වෙච්ච බොහෝ දෙනාගේ විප්‍රකාරයන්ට ලක් වෙච්ච කොන් වෙන්න ගියපු චරිතයක් කියලා තමයි පෘථග්ජන භික්ෂූන් අතර මේ ප්‍රසිද්ධිය තිබ්බේ. ඒ කියන්නේ මිටි ශරීරයක්, මිට්ටෙක් ඒ ආදී වශයෙන්. එතකොට මේ අවස්ථාවේදී අනිකුත් ටිකක් වැඩිහිටි තෙරුන් වහන්සේලා මේක දිහා බලන් ඉඳලා කල්පනා කරා මේ ඇත්තටම බලන්න මේ ලකුණ්ඨ බද්දිය භික්ෂුන් වහන්සේ මෙච්චර මේ උන්වහන්සේට වඩා බාලයන්ගෙන් මේ වගේ පීඩාවටපත් වෙලා විප්‍රකාරයන්ට ලක් වුණත් උන්වහන්සේ කිසිම නොසැලීමකින් සිටිනවා නොවේද? උන්වහන්සේ කිසිම විටක කෝපය අරගෙන මොවුන්ට තලන්න පෙළන්න පීඩාවටපත් කරන්න දොස් පරොස් නගන්නට උත්සාහ කරන්නේ නැහැ නේද කියලා අනිකුත් ස්වාමින් වහන්සේලාගේ කතාවට භාජනය වුණා. ඉතින් මේ විදිහට මේ ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව කතා කර කර ඉන්නකොට තථාගතයන් වහන්සේ සුපුරුදු පරිදි ධම් සභා මණ්ඩපයට වැඩම කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සිරිතක් වශයෙන් තිබී තිබෙනවා ගොඩාක් කතා වස්තුන් වල නිදාන කතාවල දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ ධම් සභාවට එනකොට භික්ෂුන් වහන්සේලා යම් කිසි දෙයක් කතා කර කර හිටියාද බුදුරජාණන් වහන්සේ දිවනිතින් දිව කනින් බලලා ඒ දේවල් පිරික්සා බලන විමසා බලන හැකියාව තිබුණත් උන්වහන්සේ එහෙම කරලා නැහැ. කුමක්ද උන්වහන්සේ කරන්නේ? අහනවා මහණෙනි කුමක්ද උඹලා මා එන විට මෙතන කතා කර කර හිටියේ. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නිතරම සඳහන් වෙනවා පෘථග්ජන භික්ෂූන් වහන්සේලා සහ ආර්යෝ භික්ෂූන් වහන්සේලා නිස්කාරණේ ඉන්න වෙලාවට නිකරුණේ ඉන්න වෙලාවට හැසිරෙන්න ඕන කොහොමද කියන කාරණාව. මොකද ඒ කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ ධම්මේවා කතා අරියෝවා තුන්හි භාවේන. ඒ කියන්නේ පෘථග්ජනයන් විසින් ධාර්මික කතාවෙන්ද ආර්යයන් විසින් ආර්යයන් වූද පෘථග්ජනෝද ආර්යෝ තෘෂ්ණීම් භාවයෙන් සිටින්න කියලා කියනවා. ඒ කියන්නේ Tamanට වෙනත් වතක් පිළිවෙතක් වෙනත් කටයුත්තක් නැති වෙලාවක් තියෙනවා නම් දෙතිස් කතාවන්ගෙන් වැළකීලා දස කුසල කතාවන් කතා කරමින් එහෙම කතා කරන්නත් කෙනෙක් හෝ දෙයක් නැතිනම් බුදුරජාණන් වහන්සේ කියනවා ආර්යයන් විසින්ම සේවනයට ලක් කරන ආර්ය තුෂ්ණීම් භාවයෙන් සිටින්නේ කියන්නේ කර්මස්ථානයක් මෙහි කරගෙන නිසල්මනේ නිහඬව වැඩ සිටින්නේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේ කතා කර කර හිටිය නිසා බුදුරජාණන් වහන්සේ අහනවා කුමක්ද කතා වුනේ? ඒ වෙලාවේ ඉතින් මතක් කරනවා ස්වාමීනි අපි මේ කතා වුනේ මේ ලකුණ්ඨ බද්දිය භික්ෂුන් වහන්සේ බොහෝ වෙලාවට මේ කුඩා සාමණේරයන්ගේ අනිකුත් මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ චබ්බග්ගිය ආදී භික්ෂුන්ගේ තාඩිනේට පීඩණයට උසුරුවට විසුරුවට ලක් වෙනවා. හැබැයි අපි මේ කතා වුනේ උන්වහන්සේගේ ගුණයක් තිබෙනවා. උන්වහන්සේ මේ කිසිම දෙයකින් කම්පාවටපත් වෙන්නේ නැහැ. කිසිම දෙයකට සමග ගැටෙන්නට යන්නේ නැහැ. උන්වහන්සේ මේ හැම දෙයක්ම දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහන්නේ ඔක පුදුම වෙන්නට කාරණාවක් නෙමෙයි. ඒ ගමන කියනවා මේ ලකුණ්ඨ බද්දිය මහරහත් භාවයට පත් වෙලා සිටින තෙර නමක්. ඉතින් උන්වහන්සේ කිසිම වෙලාවක ඔය වාගේ සුළු දේවල් වලටවත් කිසිදු කාරණයකදීවත් කම්පාවටපත් වෙන්නේ නැති ලෙස උන්වහන්සේගේ සිත සකසාගෙන තියෙන පුද්ගලෙක්. උන්වහන්සේ සියලු ආශ්‍රවයන් අසලා තියෙන්නේ. උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණයට ලක් කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කිසිම වෙලාවක ඔය වගේ කාරණාවන්දි ගැටෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයන්ට දේශනා කළා. මොකද්ද කිව්වේ? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ දේවල් නිරන්තරයෙන් පෘථග්ජන වේවා රහත් වේවා මාර්ගඵල ලබා කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් වේවා මේ සියලු දෙනාටම මේ අෂ්ටලෝක ධර්මයේ සමානයි. තිරිසන්ගත සතාගේ සිට මිනිසයා දක්වා දෙවියා දක්වා මේ සියලු දෙනාටම මේ අෂ්ටලෝක ධර්මයේ සමානයි. මොකද්ද? ලාභ අලාභ සියලු දෙනාටම ලාභය සිද්ධ වෙනවා අලාභය සිද්ධ වෙනවා. යස අයස යහපත සිද්ධ වෙනවා අයහපත සිද්ධ වෙනවා. නින්දාව ප්‍රශංසාව අපි සියලු දෙනාම නින්දාවට භාජනය වෙනවා ප්‍රශංසාවටද භාජනය වෙනවා. සැප දුක ඒ වගේම අපි සියලු දෙනාටම විටින් විට සැපත් වෙනවා දුකත් වෙනවා. එතකොට මේ දේවල් වලදී කම්පා නොවී ඉඳීම තමයි අෂ්ටලෝක ධර්මයන්ගේ ගුණය. ඒ දේවල් වලින් කම්පා නොවී සිටීම බුදුරජාණන් වහන්සේ තාදී ගුණය වශයෙන් පෙන්වුවා. එතකොට මේ තාදී ගුණය රහත් නොරහත් අරහත් සියලු දෙනාම රැකිය යුතු සියලු දෙනා තුළම ඇති කරගත් ගුණය.
ඉතින් පෘථග්ජන සියලු දෙනා අපි සියලු දෙනාමත් නිරන්තරයෙන් උත්සුක වෙන්නට අවශ්‍යයි. යම් කිසි අවස්ථාවකදී අපිටත් මේ අෂ්ටලෝක ධර්මයෙන් සැපේ විපාකයක් හෝ දුක් විපාකයක් ලැබෙනවා නම් ඒවා සැපේ දේවලුත් මධ්‍යස්ථ විවසන්නට දුක්ඛිත අවස්ථාවනුත් මධ්‍යස්ථ විවසන්නට පුරුදු වීම තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනකොට කරන්න ඕනේ. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂ වශයෙන් මෙතනදී සඳහන් කරනවා රහත් භාවයට පත්විත ක්ෂීණ ආශ්‍රවයන් වහන්සේ නමක් කිසිම දවසක මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. පෘථග්ජන අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න උත්සාහ කරත් යම් යම් අවස්ථාවන් වලදී අපිට ඒවා යටපත් කරගන්නට හැකියාවක් නොලැබෙනවා. එතකොට ද්වේෂය, පටිඝය ආදී දේවල් අප තුලින් ඉස්මතු වෙනවා. ලෝභය ආදී දේවල් ඉස්මතු වෙනවා. හැබැයි මේ රහතන් වහන්සේ තේ කීන බීජ අවිරෝල්හි ඡන්දා. එහෙමයි රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට මේ ඡන්ද ආදී දේවල් ප්‍රහාණයට ලක් කරපු මේ රහතන් වහන්සේලා කවදාවත් මේ පර්වතයක් වගේ පර්වතයක් දසතින් එන ඡණ්ඩ සුළඟක් ආවත් පර්වතයක් යම් කිසි ලෙස නොසෙල්වි සිටිනවාද අන්න ඒ වගේ මේ සියලු ආශ්‍රවයන්ගෙන් වෙන් වී සියලු කෙලෙසුන් අසන්නට ඉදිච්ච රහතන් වහන්සේ කෙනෙක් කිසිම දවසක මේ ආදී සුළු සුළු දේවල් වල ගැටෙන්නේ නැහැ කියලා රහත් ගුණය ප්‍රකට කරන්නට යෙදුණා. එතකොට මේ කතාව මේ නිධාන කතාව තුළින් අපට ගන්නට තියෙන්නේ මොකද්ද? අපේ ජීවිතවලට විටින් විට පැමිණෙන මේ අෂ්ටලෝක ධර්මයන්ගේ කම්පා වීම සහ ඒ වාගේ යහපත් සුඛ විපාකයත් අයහපත් දුක්ඛ විපාකයත් අපේ ජීවිතවල නිරන්තරයෙන්ම කුඩා කාලයේ හෝ වේවා මහලු කාලයේ හෝ වේවා තරුණ කාලයේ හෝ වේවා කාටුණත් ලැබෙනවා. එතකොට අපිට මේ අවස්ථාවන් වලදී ද්වේෂයක් හටගන්නේ මොන වෙලාවෙදීද කියලා අපි කල්පනා කරනකොට මේ අෂ්ටලෝක ධර්මයන්ගේ දුක්ඛිත වූ විපාකයක් අපිට ලැබුණා. ඒ කියන්නේ එක්ක අලාභයක්, එක්ක අයසයක්, එක්ක නින්දාවක්, එක්ක දුකක් මෙන්න මේ ආදී දෙයක් ඇති වුණොත් තමයි අපි ද්වේෂයක් ඇති කරගන්නේ. අපි දුක ඇති කරගන්නේ දුක කියන්නේ ද්වේෂයමයි. යම් කිසි කෙනෙක් යමකට දුක් වෙනවාද ඒ ද්වේෂයක් වශයෙන් තමයි අභිධර්මයේ දක්වන්නේ. එතකොට අපේ සිත් තුළ මේ ආදී දේවල් ඇති වෙන්නේ අපි මේ වගේ කම්පාවට ලක් වෙනවා. කොච්චර කොහොම කිව්වත් පෘථග්ජන කෙනෙක් සුළු හෝ වශයෙන් කම්පාවට ලක් වෙනවා. හැබැයි අවම වශයෙන් අපි අපේ කය එකකින් පරිසම් කරගත්තොත් අපේ වචනය එකකින් පරිසම් කරගත්තොත් අපිට පරිසම් කරගන්නට ద్వාර තුනක් තියෙනවනේ සිත, කය, වචනය. එහෙනම් අපි සිද්ධ කරන්නට ඕන අඩුම වශයෙන් අපි කය මුලින් පරිසම් කරගත්තොත් ඊළඟට අපිට සිත වචනේ පරිසම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කෙනෙක්ට ගහන්න හිතන් ඉන්නවනම් අපිට ඒක බැනීමකින් මුලින් නවත්ත ගන්න පුළුවන්. ඊළඟට අපිට ඒක බයින්නේත් නැතුව සිතින්නේ කියවසා දරා ගන්නට පුළුවන්. අවසාන වශයෙන් මේ ආදී ලෙස මේ දේවල් ප්‍රගුණ කරගෙන යනකොට කිසිම දෙයක් එකපාරට කරන්න බෑනේ. එතකොට අපි විටින් විට ඒව කෙමෙන් පුහුණු කරගෙන යන ගමනක් මේක. එහෙනම් අපිත් මේ තාදී ආදී ගුණයන් අපේ ජීවිතවලට ඇති කරගෙන අපේ ජීවිතයත් බුදුරජාණන් වහන්සේ කිව්වා වූ නිර්වාණ මාර්ගයේ කරාගෙන යාමට මේ තාදී ගුණයන් ඇති කර ගැනීමට අප සියලු දෙනාම උත්සුක වෙමු කියන මතක් කිරීමෙන් සියලු දෙනාටම යහපතක් සිතක් ශාන්තියක්ම සැලසේවා. සියලු දෙනාටම මේ තාදී ගුණ ආදී මහා ගුණයන් සම්පූර්ණ කරගෙන උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණිසම මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.